ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි මේ සූර්යයාටත් මේ ධර්මතාවය පොදුයි. සූර්යයා දවසක මොකද්ද වෙන්නේ? වයසට යනවා. ඕක හැමදාම උතනපත් වෙවි තියෙන්නේ නැහැ. මේ විශ්වයේ හැමතැනම තාරකා තියෙනවා, පෘථිවි තල තියෙනවා, ඒවට ජීවය පවතින රක්හඬක් තියෙනවා. ඉතින් දවසක මෙන්න මේ සූර්යයා පවා විනාශ වෙලා යනවා. හැබැයි විනාශ වෙන්නේ එකපාරටම ඩෝල් ගල කුඩු වෙලා යන්නේ නැහැ. ටික සූර්යාගේ විකිරණ ශක්තිය බුදුන් වහන්සේ දේශනා කරන්නේ වැඩි වෙලා සම්පූර්ණයෙන් තාප ශක්තිය ගුණිතයක් වෙනවා, වැඩි වෙනවා. අන්න එතකොට පින්වත්නි මොකද්ද වෙන්නේ? වැස්ස නැතිව අවුරුදු ලක්ෂ ගණන් පසු වෙනවා. අවුරුදු ලක්ෂ ගණන් වැස්සක් පේන මානක නැහැ. ගස් කොළන් සියල්ල මැලවිලා, පර වෙලා, විනාශ වෙලා යනවා. අන්න එතනදිත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අනිච්චා භික්කවේ සංඛාරා. මහණෙනි මේ සංස්කාරය අනිත්‍යයි. අදුවා භික්කවේ සංඛාරා අනස්සාසිකා භික්කවේ සංඛාරා. මේ తాවකාලික වූ ආස්වාදයෙන් පිරිලෝකේ සැනසීම රහිතයි මේ සෑම දෙයක්ම. ඒ කියන ආකාරයෙන් අර ගාථාවම නැවත ඒ කාරණාවත් පැහැදිලි කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙම පැහැදිලි කරලා බුදුහාමුදුරුවෝ නැවතත් පැහැදිලි කරනවා මහණෙනි යම් දවසක අවුරුදු නැවතත් 100,000 ගණන් කාලයක් යනකොට සූර්ය තාපය ටික වැඩි වෙලා ඒ විකිරණ ශක්තියෙන් වැඩි වෙලා සූර්යාගේ තාප ශක්තිය තවත් ලං වෙලා දැනෙන්න පටන් ගන්නවා. සැර වැඩි දැන් දෙගුණයක් වෙලා. අන්නේ දෙගුණ වෙන කාලයක් එනවා මහණෙනි මේ පෘථිවි තලවලට. එහෙම කාලයක් මහණෙනි පෘථිවි තලවලට ආවට පස්සේ ඊළඟට සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. මොකද්ද සිද්ධ වෙන්නේ? පෘථිවි තලයේ තියෙන පුංචි රේඛා වගේ තියෙන අතු ගංගා. අතු ගංගා කියලා කියන්නේ ගංගාවෙන් ගංගාවට බැහැගෙන යන පුංචි ගංගා. අන්න ඒ අතු ගංගා, ඇලදොලවල්, වැව් මෙන්න මේ දේවල් පෘථිවි තලයේ හිඳෙන්න පටන් ගන්නවා අවරශ්මියේ ප්‍රබලත්වය නිසා. ඔන්න එතනත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අනිච්චා භික්කවේ සංඛාරා, අදුවා භික්කවේ සංඛාරා, අනස්සාසිකා භික්කවේ සංඛාරා. අවබෝධයෙන්ම කලකිරෙන්න ඕන කියලායි බුදුහාමුදුරුවෝ එතනදිත් පැහැදිලි කරන්නේ. දැන් එතකොට පෘථිවි තලයේ අතු ගංගා ටිකත් හිඳිලා ගියා. ඒ වගේම වැව් ටිකත් හිඳිලා ගියා. ඒ වගේම ගස් කොළන් ටිකත් මැරිලා දැවිලා ගියා සූර්ය තාපයේ බලය නිසා. ඔන්න දැන් තිබිච්ච සූර්යයාට වඩා දෙගුණයකින් තමයි සම්පූර්ණ සූර්ය තාපය පෘථිවි තලයට වැටෙන්නේ. මේ පැහැදිලි කිරීම සිද්ධ කරන වෙලාවෙත් බුදුන් වහන්සේලාගේ දේශනාව අනන්තයක් වූ මේ විශ්වයේ මේ ක්‍රියාවලිය සිදු වෙන තැන් ඕන තරම් තියෙනවා. මේ ක්‍රියාවලියෙන් සිද්ධ වෙන ඕන තරම් තැන් තියෙනවා. අපි මෙතන එක විස්තර කරාට ඒ තරම් මේක දිග්ග ගැඹුරු සංසාරයේ පැහැදිලි කිරීමක්.